තමන්ගේ ගුරු සිහිනය සැබෑ කරගන්න බලාගෙන හිටපු 2023 2024 A level වලට පෙනී ඉඳපු නංගිලා මල්ලිලාට ගොඩක් කාලෙක ඉඳලා බලාගෙන හිඳපු විද්‍යාපීඨ ගැසට් එක ඔන්න එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි ගොඩක් අය දන්නේ නැහැ විද්‍යාපීඨ අහුවෙන විදිහට මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා විද්‍යාපීඨ අයදුම් කරන්න ඕනේ කියලා. මෙන්න මේ දේවල් ගැන සැලකිලිමත් නොවි විද්‍යාපීඨ ඉල්ලුම් කළොත් Tamanගේ ගුරුවරයෙක් වීමේ බලාපොරොත්තුව සදහටම නැති වෙලා යන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක ගුරු සිහිනය ඉටු කරගන්න බලාගෙන යන නංගිලා මල්ලිලාට. පළවෙනි කරුණ සපුරා තිබිය යුතු මූලික සුදුසුකම්. ඉතින් මේ ගැසට් එකේ සඳහන් වෙලා තියෙන විදිහට 2023 2024 A level කරපු නංගිලා මල්ලිලාට විතරයි විද්‍යාපීඨ අයදුම් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එකවර 2023 2024 A level කරපු කණ්ඩායම් දෙකක් එකවර බඳව ගන්නවා කියලා තමයි විද්‍යාපීඨ ගැසට් එකේ සඳහන් වෙලා තියෙන්නේ. වර්ෂ දෙකට වෙන වෙනම වර්ෂ දෙකේ රිසල්ට් වලට වෙන වෙනම නංගිලා මල්ලිලාට අයදුම් කරන්න පුළුවන්. ඉතින් මූලික සුදුසුකම් විදියට සඳහන් වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනි පළවෙනි සුදුසුකම. අවුරුදු 25 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනි. අනිවාර්යෙන් විද්‍යාපීඨ යනවා නම් අවිවාහක වෙන්න ඕනි. A level එකවර විෂයන් 3ක් සමත් වෙලා තියෙන්න ඕනේ. O level මාධ්‍ය භාෂාව. ඒ කියන්නේ සිංහල හෝ දෙමළ භාෂාව සහිතව ගණිතය ඇතුළු විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් ඒකේ සම්මාන සාමාර්ථ විෂයන් 3කට තියෙන්න ඕනේ. O level වල සුදුසුකම් දෙවරකදී සම්පූර්ණ කරනවා නම් පළමුවර මාධ්‍ය භාෂාව ඇතුළුව විෂයන් 5ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම සම්මාන සාමාර්ථ 3ක් අත්‍යවශ්‍යයි. මෙන්න මේ දේවල් ටික ඔයා සම්පූර්ණ කරලා තියෙනවා නම් විද්‍යාපීඨ අයදුම් කිරීමට තියෙන මූලික සුදුසුකම් ටික ඔයා මේ වෙනකොට සම්පූර්ණ කරලා ඉවරයි. ඊළඟට කරන්න ඕනේ දේ තමයි දැන් ඔයාගේ මූලික සුදුසුකම් ටික සම්පූර්ණයි නම් ඔයා A level කරපු විෂය ධාරාව යටතේ ඔයාට විද්‍යාපීඨ ඇප්ලයි කරන්න පුළුවන් කෝසස් ටික වෙනමම තෝරගන්න ඕනේ. ඔයා මෙන්න මේ මූලික සුදුසුකම් ටික සම්පූර්ණ කරලා ඉවර නම් මේ ඊළඟට සලකන්න ඕනේ පළවෙනි දේ තමයි දිස්ත්‍රික් හා ජාතික පදනම යටතේ බඳව ගන්නා සිසුන් ප්‍රමාණය. ගොඩක් අය කරන වැරැද්දක් තමයි මූලික සුදුසුකම් සම්පූර්ණයි නම් තමන් කැමති කෝසස් පිළිවෙලට දාලා ඇප්ලයි කරන එක. හැබැයි අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ දෙයක් තමයි දිස්ත්‍රික් හා ජාතික පදනම යටතේ බඳව ගන්න සිසුන් ප්‍රමාණය කියලා කියන්නේ. හිතන්න දිස්ත්‍රික් පදනම යටතේ ඉල්ලලා තියෙන සිසුන් සංඛ්‍යාව හරිම අඩු සංඛ්‍යාවක් නම් එතනදී එයාලා ගුරුවරු විදිහට බඳව ගන්න සිසුන් සංඛ්‍යාව හරිම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ තමන්ගේ රිසර්ච් එකත් එක්ක අපි මුලින්ම හිතලා බලන්න ඕනේ එයාලා දිස්ත්‍රික් පදනම යටතේ බඳව ගන්න ගුරු ශික්ෂණලාභීන් සංඛ්‍යාවට අපි අහු වෙයිද නැද්ද කියන එක. ඉතින් තමන් අයදුම් කරන කෝසස් පිළිවෙල දානකොට මේ දිස්ත්‍රික් පදනම යටතේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාව සලකලා බලලා කෝසස් පිළිවෙල දාන එකෙන් අපට විද්‍යාපීඨ අහුවීමේ සම්භාව්‍යතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ විෂය ධාරා වලින් බඳවා ගන්න සිසුන් ප්‍රතිශතය. හිතන්න ඔයා ටෙක් කරපු ළමයෙක්. ඉතින් ඔයාට ප්‍රයිමරි කෝස් එකට ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් ඔයාලා විෂය ධාරා වලට අදාළ ළමයි බඳවා ගැනීමේ ප්‍රතිශත බැලුවොත් ඒකේ තියෙනවා ප්‍රයිමරි කෝස් එකට 160ක් ගන්නවා උසස් පෙළ ආර්ට් කරපු කලා විෂය ධාරාව යටතේ සිංහල කරපු ළමයි. ඊට පස්සේ 10ක් ගන්නවා කලා විෂය ධාරාව යටතේ සිංහල නොකරපු ළමයි. ඊට 10ක් ගන්නවා බයෝමැත්ස් කරපු ළමයි 10ක් ගන්නවා ආය වාණිජ්‍ය කරපු ළමයි. එතකොට 5ක් ගන්නවා වෙනත් විෂය ධාරා යටතේ කරපු ළමයි A level කරපු ළමයි 5ක් ගන්නවා ටෙක්නොලොජි කරපු ළමයි. ඉතින් දිස්ත්‍රික්කෙන් 5ක් කියන්නේ සමහර විට මුළු දිස්ත්‍රික්කේ තියෙන පුරප්පාඩු සංඛ්‍යාවෙන් ළමයි එක්කෙනෙක් දෙන්නෙක් වෙන්න පුළුවන්. ඉතින් මේක හරිම අඩු ප්‍රතිශතයක්. මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙලා විද්‍යාපීඨ අහුවෙන්න වැඩිපුරම හැකියාව ලැබෙන කෝස් පිළිවෙලට අපි ඇප්ලයි කරන්න දැනගන්න ඕනේ. අපි ඉල්ලුම් කරන්න බලාපොරොත්තු වෙන කෝසස් වල අනුපිළිවෙල. ඔයා මූලික සුදුසුකම් සපුරපු කෙනෙක් නම් හොඳින් ගැසට් එක කියවලා බලන්න ඕනේ. ඔයා අයදුම් කරන්න බලාපොරොත්තු වෙන කෝසස් වලට ඔයාගේ සුදුසුකම්
සම්පූර්ණ වෙලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ Tamanට ඇප්ලයි කරන්න පුළුවන් කෝසස් ටික තෝරගෙන දිස්ත්‍රික් හා ජාතික පදනම යටතේ බඳව ගන්න සිසුන් ප්‍රමාණය සහ විෂය ධාරා වලින් බඳව ගන්න සිසුන් ප්‍රතිශත කියන දෙක ගැනම සැලකිලිමත් වෙලා අපිව විද්‍යාපීඨයට අහු වෙන්න වැඩිපුරම සම්භාවිතාවක් තියෙන කෝසස් අනුපිළිවෙලට අපි ඇප්ලයි කරන්න දැනගන්න ඕනේ. Taman සුදුසුකම් සම්පූර්ණ කරලා තිබිලත් සමහර අවස්ථාවලදී අපි දකිනවා විද්‍යාපීඨයට අහු වෙන්නේ නැහැ සමහර ළමයි. ඒකට එක හේතුවක් තමයි හරියට ගැසට් එක කියවන්නේ නැතුව මෙන්න මේ වගේ කරුණු මග ඇරලා තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙලට විද්‍යාපීඨ ඇප්ලයි කරන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම නංගිලා මල්ලිලා විද්‍යාපීඨ ඇප්ලයි කරනකොට මෙන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙලා තමන්ට හරියටම ගැලපෙන කෝසස් පිළිවෙලට දාලා විද්‍යාපීඨ ඇප්ලයි කරන්න හැමෝම සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඉතින් විද්‍යාපීඨ අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලා හැමෝටම ජය ප්‍රාර්ථනා කරන ගමන් අදට නවතින්නම්.